හිරුට එක අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ Pixel phone වල මිල ගණන් සම්බන්ධයෙන් මෙතනදී අපි Pixel 10 එකේ ඉඳලා Pixel 5 එක යනකම්ම පාවිච්චි කරපු වගේ ගණනුත් මෙතන දාලා තියෙනවා. විශේෂයෙන්ම දාලා තියෙන්නේ අලුතෙන්ම ගන්න පුළුවන් brand new condition එකේ මිල ගණන් 2026 ඇතුළතදී. මුලින්ම අපි බලමු Pixel 10 එකේ මොන වගේ මිල ගණන්ද යන්නේ කියලා. මේක brand new ගන්න තියෙන ඒවා. මම මෙතනදී RAM වලට වෙනම ඊට පස්සේ තියෙන space එක අනුව වර්ගීකරණය කරලා දාලා තියෙනවා මේ වෙනකොට යන මාකට් එකේ prices එක. මේ තමයි Pixel 10 එකේදී ගණන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු Pixel 9 එකේ ගණන් කොහොමද යන්නේ කියලා. මම මේ අවසානට දාලා තියෙන 9 Pro XL කියලා ඒ බේසික්ම version එක. RAM එක සහ ROM එකේ ප්‍රමාණය දාලා නැත්නම් ඒක තමයි අඩුවෙන්ම ගන්න පුළුවන් basic option එක. මෙතනත් දාලා තියෙනවා 9 Pro එකේ අඩුම එක. මේ Fold series එක නම් වැඩි ලංකාවේ දකින්න හම්බ වෙන්නේ නැහැ, ගන්නෙත් නැහැ වැඩි කට්ටිය එක. Pixel 9 set එකේ අවසාන එක හැටියට ඔන්න ඔය මිල ගණන් වලට ගන්න පුළුවන් දැනට. ඊට පස්සේ එනවා Pixel 8 series එකේ phones වලට. මේවත් මේ වෙනකොට brand new ගන්න පුළුවන්. ගොඩක් තැන් වල තියෙනවා brand new ගන්න. ඔය විදිහට තමයි 8 වල ගණන්. ඊට පස්සේ මේක 7 series එක. මේකෙත් මේ brand new set එකේ ගණන් යන්නේ. මම use set එක වෙනම දානවා prices කොයි වගේද කියලා. ගොඩක් වෙලාවට 7 එකේ brand new ගන්න තියෙනවා සමහර තැන් වල, නැත්නම් නෑ. ටිකක් ඔයාලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. Six එකත් මම සමහරලාට දැකලා තියෙනවා brand new ගන්න තියෙන තැන් තියෙනවා. ගොඩක් ඉතින් දැන් නම් තියෙන use ෂුවර් කරන්න අමාරුයි brand new තියෙයි කියලා. මේ තියෙන්නේ 6 එකේ price එක. මේකත් මම මේ දාන්නේ brand new තත්ත්වයේ තියෙන ඒවා. ඒ කියන්නේ brand new මිල ගණන් දාලා තිබ්බේ සම්බන්ධයෙන්. ඊට පස්සේ මෙතනින් එහාට යන්නේ අපි use කරපු phone. මුලින්ම අපි ගන්නම් Pixel 7 series එකේ use කරපු phone කොයි වගේ මිල පරාසයක් ඇතුළේද යන්නේ කියන එක. මෙතනදී පරාසයක් දීලා තියෙනවා. ඊට පස්සේ Pixel 6 series එකේ කොයි වගේ පරාසයකද යන්නේ කියන එක. 8 එහෙම ගන්න ඕන ඉතින් brand new වලට ගන්න පුළුවන් නේ. ඒක නිසා 7 6 ඊට පස්සේ අවසාන හැටියට Pixel 5 series එකේ කොයි වගේ ගානක්ද යන්නේ කියන එක. Pixel 4 3 කියලා තියෙනවා. ඉතින් ඒවා ගොඩක් ගණන් අඩුයි. ඒවා නම් දැන් තේරුමක් නැහැ අරගෙන මම මෙතනදී දැම්මේ පාවිච්චි කරපු ඒවා සම්බන්ධයෙන් කිව්වොත් ලොකුවට පාවිච්චි කරලා පට්ට ගහපු ඒවා නෙවෙයි. සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන average condition එකක් තියෙන අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ දවස්වල බිකිනින සාමාන්‍ය ගාන තමයි මේකේ දැම්මේ. brand new නම් ගොඩක් වෙලාවට දැම්මේ මේවා TRCSL approval නෙවෙයි ගොඩක් වෙලාවට. මොකද agent කෙනෙක් නැහැ තාම Pixel වලට official ගෙන්නන්නේ නැහැ. shop warranty තමයි තියෙන්නේ. company warranty දකින්න තියෙනවා අඩුයි. එක shop වල තිබ්බ ගණන් වැඩිම එක සහ අඩුම එක අතර average ගණනක් තමයි මම මේ විදිහට දැම්මේ. එතකොට මේ ගණන් අතරදී ඔයාලට අනිවාර්යයෙන්ම මේ phone එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කම්පැනි හෝ ලොකු ෂොප් වලින් ගන්නකොට ටිකක් වැඩි ගානකුත් වෙනවා. ඊට පස්සේ නම් සාමාන්‍ය ෂොප් එකකින් ගන්නකොට ටිකක් අඩු ගානකට ගන්න පුළුවන් වෙනවා. Pixel වල second hand market එක ඉක්මනටම බහිනවා. ඒකයි ගොඩාක් අඩු වෙනවා, ටිකක් වේගෙ වැඩි අනිත් Android phone එක සංසන්දනය කරනකොට. ඉතින් මේ ෆෝන් එකේ 2026 දිත් ආපහු මිල වෙනසක් සිද්ධ වුණොත් සැලකිය යුතු මට්ටමකින් මම ඉස්සරහට වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මේ විදිහට ලංකාවේ හැම බ්‍රෑන්ඩ් එකකම ෆෝන් සම්බන්ධයෙන් prices අපි මේ විදිහට දාලා තියෙනවා. පාවිච්චි කරපු ඒවා brand new ගන්න තියෙන price ඔක්කොම ටික. ඉතින් මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.